අපේ ජීවිතයේ ලොකුම විවේචකයා ගොඩක් වෙලාවට අපිමයි. ඒ නිසා අද ඉඳලා අපි ඇතුලේ තියෙන කටහඬ වෙනස් කරමු. මතක තියාගන්න. ඔයාට දවස පුරා කියන වචන ටික ටික ඔයාගේ විශ්වාසයක් වෙනවා. ඒ විශ්වාසයෙන් තමයි ඔයාගේ ජීවිතේ හදන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඕගලන් මගේ self love journey එක continue කරගෙන ආවනම් මං අද ඕගලන්ට කියනවා congratulations, you have won the game. Your self love journey has now begun and you have already won. ඉතින් you have started loving yourself, so continue my self love journey challenges and continue the challenges for 21 days and see the difference. ඔයාගේ හොඳම යාළුවා ඔයා ළඟට ඇවිල්ලා ඔයාට කිව්වොත් මට මේක කරන්න බෑ. මං හොඳ මදි. මම ලස්සන නෑ. මට මේක හරියන්නේ නෑ. මේ වගේ දේවල් ඔයාගේ යාළුවා ඔයාට කිව්වහම ඔයා මොනවද ඒ යාළුවාට කියන්නේ? ඔයා මොනවද කියන්නේ? ඔයාව දිරිමත් කරනව නේද? ඔයා කියනවා නෑ, ඔයාට පුළුවන්. ඔයා ශක්තිමත්. ඔයා මේක කරන්න. මේක කරලා බලන්න. එතකොටයි ලයිෆ් එකේ වෙනස ඔයාට දැනෙන්නේ. මේ විදිහට එක එක දේවල් ඔයගලන් ඔයාගේ යාළුවට කියන්න ගන්නවා. ඔයාගේ යාළුවව දිරිමත් කරන්න හදනවා. හැබැයි කවදාවත් ඕගලන්ටම ඒ දේ කරලා තියනවද? ඔයා දුකින් ඉන්න වෙලාවක, එහෙම නැත්තම් ඔයා තරහා ගියා ඉන්න වෙලාවක, නැත්තම් ලොකු ඩිසපොයින්ට්මන්ට් එකක්, සෑඩ් සිටුේෂන් එකක් වෙලාවේ ඔයාටම කතා කරලා තියනවද? ඔයාම දිරිමත් කරලා තියනවද? නෑ, ඔයාට පුළුවන්. මේක එක සිටුේෂන් එකක් විතරයි. මේක එක ප්‍රොබ්ලම් එකක්, මේක ප්‍රශ්නයක් විතරයි. එහෙම කියලා ඔයාම දිරිමත් කරලා තියනවද? ඉතින් ඔයාගේ self love journey book එක ළඟ තියනවද? ළඟ නැත්නම් ළඟට ගන්න. මේ self love journey එකේ ඔයගලන්ගේ second challenge එක උනේ මෙන්න මේ gratitude book එක. ඒ විතරක් නෙමෙයි, මේක තමයි ඔයගලන්ගේ self love journey book එක. ඔයාගේ හැම ගති ගුණයක්ම, කැමති දේවල්, මේ හැමතේම ලිව්වේ මේ පොතේ. ඉතින් මම මේක ඔයගලන්ගේ challenge number 2 එකකින් පෙන්නුවා. ඉතින් බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඉතින් එහෙනම් මේ පොත අරගෙන මං කියන දේ දැන් කරන්න. ලෑස්තිද? අද ඔයගලන්ට පුළුවන්ද මම මේ කියන දේ කරන්න? ඔයාට ලියන්න පුළුවන්ද? ඔයාටම ආදරෙන් කියන්න පුළුවන් වාක්‍ය 5ක්. මං උදාහරණ ටිකක් කියන්නම්. මම වටින කෙනෙක්, මම ප්‍රමාණවත්, මම හැමදාම දියුණු වෙනවා, මම හරිම කරුණාවන්තයි, මම ශක්තිමත්, මම මටම ආදරෙයි. මෙන්න මේ වගේ වාක්‍ය 5ක් ඔයා දැන් ලියනවද ඔයගලන්ගේ පොතේ? ඔයාට ඕනේ නම් මම මේ කියපු උදාහරණ ටිකම ලියන්න. නැත්තම් ඔයාගේම වචන වලින් වාක්‍ය 5ක් ඔයා දැන් try කරන්න මේ පොතේ ලියන්න. මම ප්‍රශ්නයක් අහන්නම්. ඔයා දන්නවද ඔයා වැඩිපුරම කතා කරලා තියෙන්නේ කාත් එක්කද කියලා? ඔයා කවදාවත් ඒ ගැන හිතලා තියනවද? එහෙනම් මෙන්න අහගන්න මේ ප්‍රශ්නට උත්තරේ. ඉතින් ඔයගලන් වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ ඔයාටමයි. අපිටමයි වැඩියෙන්ම කතා කරන්නේ. හැබැයි අපි ඒ කතා කරන විදිහ තමයි වෙනස්. අපි හැම වෙලේම අපිට කියාගන්නේ නෙගටිව් දේවල්. මට කරන්න අමාරුයි, මට මේක බැහැ, මේක හරියයිද, මේ වගේ දේවල්. හැබැයි කවදාවත් අපි අපිටම කතා කරලා තියනවද? නෑ, මේක ඔයාට පුළුවන්. ඔයා මේක කරනවා. ඔයා දිනනවා. මෙන්න මේ වගේ දේවල්. ඔයා ඒ දේවල් හිතුවත් ඔයාගේ හිත ඇතුලෙන් ඔයාට කියනවා මේක ඔයාට කරන්න පුළුවන්ද?
මේක ඔයාට බෑ. කවුරු හරි ඔයාට මොනවා හරි කිව්වොත් එහෙම මෙන්න මේ වගේ පොඩි දේවල් වගේ හිත ඇතුලෙන් කියන්න ගන්නවා. ඔයා කොච්චර ඔයාව දිරිමත් කරන්න ගත්තා. ඒ මොකද මේවට කියන්නේ feelings, emotion, blockage එකක් තමයි හිත ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ දේවල් රිලීස් කරන්න තමයි අද මම ඔයගලන්ට මේ self love journey එක ගෙනාවේ. ඉතින් අද self love journey එකේ challenge number 4 එකත් එක්ක එකතු වෙනවා නම් අද මම ඔයගලන්ට ලස්සන දෙයක් කියලා දෙන්න යන්නේ. ඉතින් වෙනස් දෙයක්. අද මම ඔයගලන්ට වෙනස් දෙයක් කියලා දෙන්න යන්නේ. මේ දේ ඔයගලන් අද පටන් ගත්තොත් ඔයගලන්ට දැනේ මේ self love journey එකේ powerfulම step එක මේක කියලා. Hello. මේ තමයි අද අපේ challenge එක. හැමදාම උදේට මෙන්න මේ වගේ ලස්සන music එකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ ඇස් දෙක දිහා බලලා ඔයාගේ නම කියලා ඔයාට කතා කරන්න. මුලදී මේක ටිකක් අමාරුයි. ඔයාට දැනේ පොඩි වෙනසක් අමුත්තක්. ඒ කමක් නෑ. ටිකටම කරන්න. මොකද මේක තමයි මේ self love journey එකේ powerfulම step එක. මෙන්න මේ විදිහට ඇස් දෙක දිහා බලලා ඔයාගේ නම කියලා ඔයාට කියන්න. මధు, ඔයාට පුළුවන්. ඔයා ශක්තිමත්. මම ඔයාට ආදරෙයි. මම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔයා දිනනවා. ඔයා දිනලා ඉවරයි. මතක තියාගන්න self love කියන්නේ perfect වෙන එක නෙමෙයි. self love කියන්නේ ඔයා ඔයාටම ආදරය කරන හැඟීමයි. තමන්ටම කරුණාවෙන් කතා කරන හැඟීමයි. ඒ ජර්නි එක තමයි අද අපි ඉගෙන ගත්තේ. ඒ ජර්නි එක තමයි අපි කන්ටිනියු කරන්නේ. අද ඔයාටම කියන ආදරණීය වාක්‍ය මොකද්ද? අපි challenge number 5 එකකින් නැවත හම්බෙමු. Bye!